හරි ලින්ක් එකෙන් ආවම මේ වගේ තැනකට එනවා. මෙතෙන් ඔයා වැඩ කරන ඊමේල් එකක් දෙන්න. ඊමේල් එක පාස්වර්ඩ් එකක් අකුරු ඉලක්කම් කලවම් එකක් දෙන්න. හරි ඊට පස්සේ මේ යටින් ක්ලේම් කියන උඩ ටච් කරන්න. ක්ලේම් රිවර්ට් කියන උඩ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනකට එනවා. මේක උඩින් එහෙම මේ යටින් අල්ලන් ඇදගෙන ඇවිල්ලා මේව මෙතන නතර කරන්න. හරි එහෙම නතර කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙහෙම අපේ Gmail එකට පාස්වර්ඩ් එකක් එනවා OPT එකක්. අපි ඒක ගෙවාලා ගෙනල්ලා මෙතන ගහලා ඕකේ කරන්න. හරි අපි ඊට පස්සේ බලමු අපේ ID එක වෙරිෆයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනින් මෙහෙම ආවට පස්සේ මේ උඩින් ඔයාලට වැටිලා තියෙන අපේ නේද ඩවුන්ලෝඩ් ඇප් කියලා එකක් රිවර්ඩ් කියලා. අපි මෙහෙම මෙතනින් ටච් කරගන්න. මේ ටච් කරාම ඔයාලට මෙතන උඩ පේනවා ඇති මේ උඩින් complete ID verification to continue using Bybit service කියලා තියෙනවා. ID එක වෙරිෆයි කරගන්න දැන් අපිට මේක කැමරා පර්මිෂන් ඔන් කරලා තියාගන්න ඕනේ. ඔයාලගේ ෆෝන් එකේ ඔටෝ ඔන් කරලා තියෙනවා නම් ඔටෝ කැමරාව ඔන් වෙනවා. හරි අපි බලමු කොහොමද මේක ID වෙරිෆිකේෂන් එක කරගන්නේ කියලා. හරි මෙතෙන් ආවට පස්සේ අපේ රට තෝරන්න වෙනවා. ලංකාව තෝරලා මේ යටින් ටික් එක දීලා කන්ෆර්ම් කරන්න මේ විදිහට. හරි ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් උඩින් පේන ඇති ඔයාලට unverify කියලා එකක් තියෙනවා. ඔය මේ යටට යන්න මේකේ. යටට ගිහපුවම මේ proof of identity කියලා තියෙන verify අපි ඒක ටච් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. මම මෙතනින් තෝරන්නේ driving license එක. ඔයාලට තියෙන එකකින් passport එක හරි සිංහල ඉංග්‍රීසි ID එක හරි කැමති එකකින් දුන්නේ නැහැ. එතනින් ඔයාලගේ identity ඉස්සරහා තමයි මේ ෆොටෝ එකක් එයාලා ස්කෑන් කරනවා. ඒක ස්කෑන් මේක ඔයාලගේ පර්සනල් ඒවා ඒ විදිහට ඔයාලා කරගන්න. මම කැමරාවේ වැඩ ටික මෙතනින් පෙන්වන්නේ නැහැ. මෙතනින් ඉස්සරහට බලමු අපි කොහොමද ඊටු වැඩ ටික කරගන්නේ කියලා. ID එක වෙරිෆයි කරගත්තා පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලට මෙතනින් පේනවා ඇති වෙරිෆයිඩ් කියනවා අපිට ටච් කරන්න බෑ. ප්‍රොෆෙෂන් කියලා වැටලා තියෙනවා. හරි අපි දැන් බලමු එහෙනම් මේකේ කොහොමද මේ USDT ටික අපි ගන්න කියලා. හරි ඔයාගේ ID එක වෙරිෆයි වුණාට පස්සේ බෝනස් කියන ටැබ් එකෙන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න මේ විදිහට තියෙනවා identity වෙරිෆයි කරනකොට USDT 20ක් හම්බ වෙනවා. $100ක් ඩිපොසිට් කරොත් USDT 10ක් හම්බ වෙනවා. ඒ වගේ මේව අපිට පල්ලෙහාට බලා ගන්න පුළුවන් අපිට කොහොමද මේ රිවර්ඩ් ටික ලබා ගන්න පුළුවන් කියලා. හරි දැන් අපි බලමු දැන් අපේ ID වෙරිෆිකේෂන් එකට අපිට මේකේ මේ මෙයාලා කියලා තියෙන විදිහට දැන් අපි ID එක වෙරිෆයි කරගත්තානේ. දැන් වෙරිෆයි කරගත්තට පස්සේ අපි බලමු මෙයාලා කියන විදිහට අපිට USDT 20ක් දීලා තියෙනවද කියලා. අපි දැන් ඔයාලට පේන ඇති අපි මෙහෙම රිවර්ඩ් ටැබ් එකට ආවම මෙන්න මේ විදිහට ලයින් කියලා එකක් තියෙනවා. අපිට මේ ID වෙරිෆිකේෂන් එක කරාට තමයි මේ USDT 20 ෆ්‍රී හම්බෙලා තියෙන්නේ. හරි එහෙනම් ඔයාලට account එක හදා ගන්න නම් පල්ලෙහා link එක දාලා තියන්නම් එතනින් එන්න කියලා මම කියනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අනිවාර්යෙන් comment එකක් දාලා බැලලා හරි මොනවා හරි කරලා comment එකක් දාලා දිගටම මයිත් එක join වෙලා ඉන්න එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු. ටිකක් ගිහින් එන්නම්. සුබ දවසක්.